කොහොමද රොබෝ කෙනෙක්ට ABS එහෙම නැත්නම් වාහනවල ඇන්ටි ලොකින් බ්‍රේකින් සිස්ටම් කියන ටෙක්නික් එක අපි ඩිවලොප් කරන්නේ. මේක පිටිපස්සේ තියෙන තියරි එකක් ගත්තොත් ගොඩක් ඇඩ්වාන්ස් එකක්. හැබැයි අපිට මේක සිම්ප්ලිෆයි කරලා පාවිච්චි කරන්න පුළුවන්. මේක ඩිවලොප් වෙලා තියෙන්නේ මෙන්න මේ ෆ්‍රික්ෂන් කෝඑෆිෂියන්ට්ස් එක තියෙන තියරි එකක් උඩ. ඉතින් අපි හැමෝම දන්නවා වාහනයක් ලිස්සන් නැති වෙලාවකදී බ්‍රේකින් ඩිස්ටන්ස් එක අඩුයි. වාහනේ ලිස්සන්න ගත්තොත් මේකේ බ්‍රේකින් ඩිස්ටන්ස් එක වැඩි. මේකට හේතුව තමයි ස්ටැටික් ෆ්‍රික්ෂන් කෝඑෆිෂියන්ට් එක. එහෙම නැත්නම් ස්ථිතික ඝර්ෂණ සංගුණකය ගතික ඝර්ෂණ සංගුණයකට වඩා වැඩි වෙන එක. ඉතින් මේ වෙලාවේදී ට්‍රැක්ෂන් එක වැඩි අපිට අඩු ඩිස්ටන්ස් එකකින් බ්‍රේක් කරගන්න පුළුවන්. හැබැයි වාහනේ ලිස්සන්න ගත්තොත් එහෙම ඩයිනමික් ෆ්‍රික්ෂන් කෝඑෆිෂියන්ට් එක බලපාන්නේ. එතකොට තියෙන ට්‍රැක්ෂන් එක අඩුයි. වාහනේ ගොඩක් දුර ඇදලා යන්න පුළුවන්. ඉතින් මේ වගේ වෙලාවකදී සම්පූර්ණයෙන්ම ලිස්සන්න දෙන්නේ නැතුව ලිස්සන වෙලාවේදී වීල් එක කැරකෙන්න දෙනවා, ආයි බ්‍රේක් කරනවා. වීල් එක ආයි කැරකෙන්න දෙනවා, ආයි බ්‍රේක් කරනවා කියන සිස්ටම් එක පාවිච්චි කරලා තමයි මේ ABS ඩිවලොප් කරලා තියෙන්නේ. ඉතින් රොබෝ වැඩි ස්පීඩ් එකකින් ට්‍රැවල් කරන වෙලාවට අපිට මේක යූස් කරන්න පුළුවන් හදිසියේ හරි මේක ස්කිඩ් වුණොත් මේක නවත්ත ගන්න. ඉතින් මේක අපිට කරන්න පුළුවන් විදිහ තමයි එන්කෝඩර්ස් පාවිච්චි කරලා. ඉතින් එක සිනාරියෝ එකක් තමයි අපිට මේකෙන් උදව්වක් ගන්න පුළුවන්. හිතන්න ඉස්සරහා රොබෝ අපිව පිටිපස්සට තල්ලු කරනවා. අපි රිමෝට් එකෙන් කමාන්ඩ් කරනවා අපේ රොබෝ ඉස්සරහට යන්න. එතන මයික්‍රෝ කන්ට්‍රෝලර් එක පැත්තෙන් අපි රීඩ් කරාට පස්සේ මයික්‍රෝ කන්ට්‍රෝලර් එකට තේරෙනවා රිමෝට් එකෙන් කමාන්ඩ් කරන්නේ අපේ රොබෝ ඉස්සරහට යන්න. හැබැයි වීල් එන්කෝඩර්ස් වලින් කියනවා දැන් මේ වෙලාවේ රොබෝගේ වීල්ස් කරගෙන පිටිපස්සට. ඉතින් මෙතනදි වෙන්න පුළුවන් එකම දේ තමයි ඉස්සරහා රොබෝ අපිව පිටිපස්සට තල්ලු කරගෙන යනවා. මේ වෙලාවට අපි ෆුල් පවර් එකෙන් මෝටර්ස් වලට ඉස්සරහට කරකෙන්න කිව්වොත් එහෙම මෝටර් ස්කිඩ් වෙනවා වීල්ස් එක්කම. එතකොට අපිට තියෙන ට්‍රැක්ෂන් එක තවත් අඩු වෙනවා. ඉතින් අපිට පුළුවන් මේ වගේ සිනාරියෝ එකදී ඇල්ගොරිතම් එකක් කෝඩ් කරන්න ඉස්සෙල්ලාම රොබෝව ස්ටොප් වෙන තැනකට ගේන්න. ඒක කරන්නේ වීල්ස් කරකිනවා, වීල් ස්ටොප් කරනවා, ආයි කරකිනවා, ස්ටොප් කරනවා කියන සිනාරියෝස් ටික කන්ටිනියු කරලා අපිට රොබෝ ඉස්සෙල්ලා නවත්ත ගන්න පුළුවන්. ඊට පස්සේ ආයි කන්ටිනියස් මෝෂන් එකක් ඉස්සරහට දෙන්න නැතුව ඉස්සරහට කරකවනවා නවත්තනවා කියන විදිහට අපිට මේක ප්‍රෝග්‍රෑම් කරන්න පුළුවන්. අපිට ඕන ට්‍රැක්ෂන් එක අරගෙන අරය අපිව පිටිපස්සට තල්ලු කරපු එක අපි එයාව ඉස්සරහට තල්ලු කරන එකට කන්වර්ට් කර ගැනීම දක්වා. දෙවැනි එක තමයි අපි ගොඩක් වැඩි ස්පීඩ් එකකින් ගිහලා අපිට බ්‍රේක් කරගන්න ඕනේ නම් මේ ටෙක්නික් එක අපිට ඒ විදිහටම යූස් කරන්න පුළුවන්. රොබෝට බ්‍රේක් කරද්දී සම්පූර්ණයෙන්ම බ්‍රේක් කරන් ඉන්නේ නැතුව මේක කඩ බ්‍රේක් කරන්න පුළුවන්. මේ අවස්ථාවේදී අපිට සේෆ්ලි රොබෝව ස්කිඩ් වෙන්නේ නැතුව බ්‍රේක් කරගන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න ඕන දේ තමයි රොබෝව ලිස්සන්න නැතුව බ්‍රේක් කරනවට වඩා මේ ABS වලින් බ්‍රේක් කරද්දී යන ඩිස්ටන්ස් එක වැඩි. හැබැයි රොබෝ සම්පූර්ණ ලිස්සන අවස්ථාවකට වඩා ABS එකෙන් බ්‍රේක් කරන ඩිස්ටන්ස් එක අඩුයි. ඒක නිසා මේක හරිම පරිස්සමෙන් පාවිච්චි කරන හැම වෙලේම ABS දාන්න යන්න එපා. රොබෝගේ ස්පීඩ් එක එක ලිමිට් එකකට වඩා වැඩි නම් විතරක් ABS පාවිච්චි කරන්න. ඒ වගේම මේක ඩිවලොප් කරනවා ඔයාලා යූස් කරන්න මම රෙකමන්ඩ් කරන්නේ H-bridge motor drive එකක්. මොකද ඔයාලට පින් දෙකකින් මේක ස්ටේට් හතරකට ගෙනියන්න පුළුවන්. ෆෝවර්ඩ් බෑක්වර්ඩ් කියන ස්ටේට් දෙක හැමෝම දන්නවා. ඊළඟට මේක ෆ්‍රී රොටේට් වෙන්න දෙන්න පුළුවන්. ඊළඟට ඇක්ටිව් බ්‍රේකින් කියන දෙක දෙන්න පුළුවන්. මේ ABS වලදී මේ ෆ්‍රී රොටේටින් සහ ඇක්ටිව් බ්‍රේකින් කියන දෙක තමයි අපි පාවිච්චි කරන්නේ. ෆ්‍රී රොටේටින් අපි කරන්නේ motor drive එකේ තියෙන පින් දෙකම ලෝ කරලා ඇක්ටිව් බ්‍රේකින් වලදී අපිට පින් දෙකම හයි කරන්න පුළුවන්. මේක ගොඩක් motor drivers වල මේ මෙතඩ් එකේ හැබැයි සමහර motor drivers වල මේ පින් configuration එක වෙනස් වෙන්න පුළුවන්. ABS එකම අපි ඊළඟ ඩෙවලොප් කරන්න පුළුවන් දේ තමයි මේ differential drive කියන එක. අපි දන්නවා වාහනයක් වංගුවක් ගනිද්දී ඒකේ දෙපැත්තේ තියෙන රෝද දෙක ස්පීඩ් දෙකකින් කැරකෙන්නේ. ඉතින් අපි රොබෝව ටර්න් කරද්දී ගොඩක් කට්ටිය යූස් කරන දේ තමයි රොබෝගේ එක වීල් එකක් නවත්තලා අනිත් පැත්තේ වීල් එක කරකවනවා. එහෙම නැත්නම් එක වීල් එක පිටිපස්සට කරකවන ගමන් අනිත් පැත්තේ වීල් එක ඉස්සරහට කරකවනවා. ඉතින් මේක හොඳයි රොබෝව නවත්තලා ටර්න් කරනවා. හැබැයි අපිට රොබෝව ඉස්සරහට හරි පස්සට හරි යන ගමන් ටර්න් කරන්න ඕන වෙන්න පුළුවන්. ඉතින් මෙතෙන්දී ඔයාලා මතක තියාගන්න ඔයාලා හරවන්න ඕන පැත්තේ තියෙන රෝදේ ස්පීඩ් එක තියෙනවා අඩු කරලා අනිත් පැත්තේ රෝදේ ස්පීඩ් එක තියෙනවා වැඩි කරන්න පුළුවන්. එතකොට ඔයාලට යන ගමන්ම මේක හරව ගන්න පුළුවන් නවත්තන්න නැතුව. මොකද බැටල් එකක් මැද නවත්ත හරවන්න ගියොත් එimhe ඔයාලට තියෙන ටයිම් එක සහ ඇඩ්වාන්ටේජ් එක ගොඩක් ලිමිට් වෙන්න පුළුවන්. ඉතින් මම හිතනවා ABS සහ differential drive කියන concept දෙක ඔයාලට තේරෙන්නදී මේක ඔයාලා තනියම develop කරන්න try කරන්න. මොකද develop කරද්දී මේක හිතන වඩා complex කියලා තේරෙයි. හැබැයි මේක හරියට develop කරගත්තොත් එimhe රොබෝගෙන් ලොකු ඇඩ්වාන්ටේජ් එකක් ඔයාලට තියෙනවා බැටල් එකක් මැද්දේදී. ඉතින් අපි ඊළඟ වීඩියෝෙන් කතා කරමු කොහොමද රොබෝගේ weapon system එක design කරන්න කියන එක ගැන.